කොහොමද යාළුවනේ අදත් ඔයාලත් එක්ක ඔයාලට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකකින් එකතු වෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එක දිගටම වැඩ කරනකොට සමහර වෙලාවලට ඔයාලටත් මෙහෙම දැනෙනවද බලන්න. ඔයාගේ හිස තදින් කකියනවා වගේ, ඔයාගෙන් කවුරු හරි චූටි දෙයක් ඇහුවත් ඔයාට තරහ යනවා. ඔයා කරන වැඩේ ඔයාගේ අවධානය තියාගන්න බෑ. ඔයාගේ මතකය හිර වෙලා මොනවද කලින් කළේ ඔයාට හිතා ගන්න බෑ. අනේ මට ගෙදර යන්න ඕනේ. අනේ මට වැඩ නොකර ටිකක් ඉන්න තිබුණා නම් වගේ හැඟීම් ඔයාට දැනෙනවා. ඔයාව ස්ට්‍රෙස් වෙලා වගේ ඔයාට දැනෙනවා. මේ හැමදේම ඔයාට කියන්නේ ඔයාට මෙන්ටල් බ්‍රේක් එකක් ඕන වෙලා කියලා වෙන්න පුළුවන්. අපේ ඔයා එක දිගට වැඩ කරලා යාව හිර වෙන්න වගේ ගත්තාම ඔයා ලැප් එක රීස්ටාර්ට් කරනවා වගේ පුංචි වෙලාවකට වැඩ වලින් තීරණ වලින් ස්ක්‍රීන් එකෙන් කාර්යබහුල බවින් ඔයාගේ මනසට මොළයට පුංචි විවේකයක් දීලා ඔයාට නිදහසේ හුස්ම ගන්න ඉඩ දීලා ඔයාව රිෆ්‍රෙෂ් කරගන්න එකට තමයි කියන්නේ මෙන්ටල් බ්‍රේක් එකක් කියලා. එහෙම නොදුන්නොත් කාලයක් යද්දි ඔයාට වැඩ ඔක්කොම නවත්තලා ලොකු විවේකයක් අරගන්න වෙන තත්යකටපත් වෙන්න පුළුවන්. මේ තියෙන එහෙම මෙන්ටල් බ්‍රේක් එකක් අරගන්න පුළුවන් පුංචි ක්‍රම කිහිපයක්. ඇස් පියාගෙන ඔයාව සැහැල්ලු වෙන මොනවා හරි දෙයක් තැනක් හිතින් මවා ගන්න. ඒක බීච් එකක්, කඳු මුදුනක්, ගඟ අයිනක් වගේ වෙන්න පුළුවන්. විනාඩි 2ක් හුස්ම ගැනීමේ අභ්‍යාසයක යෙදෙන එක. මේවා ගැන YouTube එකෙන් ඔයාට ඕන තරම් ඉගෙන ගන්න පුළුවන්. එළියට බහැලා ගස් කොළන් දිහා, නිල්හස දිහා බලලා විනාඩි 5ක් 10ක් ඇවිදින එක. එතකොට තේ එකක් හැමින් මයින්ඩ්ෆුල් විදිහට රස විඳින එක. ඔයාට දැනෙන සිතුවිලි ඔයාගේ ජර්නල් එකේ අරන් ලියන එක. ඔයාගේ ශරීරය ලිහිල් කරගන්න මොනවා හරි සිම්පල් බොඩි ස්ට්‍රෙචස් ටිකක් කරන එක. ඇස් පියාගෙන ඔයාව සංසුන් කරන සින්දුවක්, සංගීතයක් මිනිත්තු කිහිපයක් රස විඳින එක. කොලයක් අරන් ඔයාට හිතෙන හැම දෙයක්ම ලියාගෙන යන එක. ඔයාට මේ මොහොතේ ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් 3ක් ගැන මතක් කරන එක. මෙන්න මෙහෙම මෙන්ටල් බ්‍රේක්ස් අරගනිද්දී ඔයාව රීචාර්ජ් වෙන නිසා ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු වෙලා යනවා. ඔයාගේ මූඩ් එක හොඳ වෙනවා. ඔයාට ආපහු වැඩ කරන්න පටන් ගන්නවා. එනර්ජි එකක් දැනෙනවා. ඔයාගේ නිර්මාණශීලී හැකියාව, තීරණ ගැනීමේ හැකියාව ඇක්ටිව් වෙනවා. කරමින් හිටපු වැඩේට ආයෙමත් අවධානය දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔය හැමදේම එක්ක ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක පවත්වා ගන්න උදව් වෙනවා. ඒ නිසා කාර්යබහුල ජීවිතයේ කායික මානසික සංසුන් බව හා සමබරතාවය රැකගන්න මෙන්ටල් බ්‍රේක් කියන්නේ අපි හැමෝගෙම අවශ්‍යතාවයක්. මෙන්ටල් බ්‍රේක්ස් අපි හැමෝටම ඕනමයි. ඉතින් ඔයාලගේ ජීවිතේටත් මගේ වීඩියෝ එක වැදගත් වුණා නම් මතක් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.